හරි අපි බලමු මේ මුලින්ම කම්පියුටරයක් ඔන් කරන්නේ කොහොමද නිවැරදිව සහ කම්පියුටරයක් ඕෆ් කරන්නේ ෂට් ඩවුන් කරන්නේ කොහොමද කියලා. එතකොට මෙතන අපි තියෙනවා මොනිටර් එක තියෙනවා. කීබෝඩ් එක මවුස් එකයි තියෙනවා. කම්පියුටර් මේ විදිහට තියෙනවා CPU එක. මෙතන තියෙන UPS එකේ තියෙන බැටරිය. එතකොට මුලින්ම මම UPS එකට මේ ආකාරයෙන් කරන්ට් එක දාලා තියෙන ස්විච් එක ඔන් කරනවා. ඒකෙන් UPS එක අපේ බැටරියට කරන්ට් එක එනවා. ඊට පස්සේ එක UPS වල විවිධාකාරයෙන් තමයි තියෙන. මේක පවර් බටන් එක තියෙනවා. මේක ප්‍රෙස් කරාම මේකේ UPS එක ඔන් වෙනවා බීප් ටෝන් එක එක්ක. ඊට පස්සේ මෙතන මැෂින් එකේ එක තැන්වල පවර් බටන් එක තියෙනවා. දැන් මේ තියෙනවා මෙතන පවර් බටන් එක. අපේ මැෂින් එක දැන් ඔන් වෙනවා. ඊට පස්සේ මේ අපේ ලොක් ස්ක්‍රීන් එක ඇවිල්ලා තියෙනවා. මැෂින් එකට account එකකට අපේ මැෂින් එකේ username එක password එකක් තියෙනවා නම් මේ ආකාරයෙන් තමයි එන්නේ. මේ ගැන වැඩි විස්තර මම ඉස්සරහට කියලා දෙන්නම්. ඊට පස්සේ අපේ password එකක් නැත්තම් නිකම්ම මේ අපේ desktop එක එනවා. මෙතන password එකක් තියෙන නිසා අපි ගහමු password එක. හරි මේ ආකාරයෙන් තමයි මැෂින් එක කම්පියුටර් ඔන් වෙන්නේ. desktop එක. මැෂින් එක ෂට් ඩවුන් කරන එක නැත්නම් ඕෆ් කරද්දිත් ඒ විදිහටම තමයි. මෙතන ගිහින් ස්ටාර්ට් බටන් එක ක්ලික් කරලා වින්ඩෝස් බටන් එක. ඊට පස්සේ මෙතන තියෙනවා power option එකේ shut down. මැෂින් එක ඕෆ් වෙනවා. දැන් මැෂින් එක ඕෆ් වුණාට පස්සේ අපි UPS එක ඕෆ් කරනවා බැටරිය. ඊට පස්සේ අපි power ඕෆ් කරනවා.